ඉතින් සියදිවි නසා ගන්න මොන විදිහකට ගැලවුණත් කොතනින් කොහොම ගැලවිලා කියලා මූණ දෙන්න කැමති නැන්නේ මේ දේ කරගන්න වෙන්නේ නේ. මේක තමයි Hi guys, so another සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම සබාදහමෙන් දෙන්න ඕනේ දඬුවම නිසි දඬුවම ලබා දීලා තියෙනවා පාපතරයන්. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි. මොකද මොන වැරද්ද කරලා සමහරව හිතනවානේ අපිට ගැලවිලා ඉන්න පුළුවන් එක විදියට එක දේවල් හිතනවානේ. එතකොට මතකද දන්නේ නැහැ කට්ටියටම 2015 දී මේ විදියට පූර්ව විදියට මේ පාපතරයන්ට මේ පාපතරයන්ගේ මේ ක්‍රියාවත් එක්ක විද්‍යා නැමැති දැරිවිය ජීවිතය සමගන්න සිදු වුණා. ඉතින් පාපතරයන්ගේ දූෂණයට ලක් වුණා මේ විදියට. දැන් ඔන්න ඒකේ හරිම විදියට ගරු අධිකරණය විසින් දඬුවම් ලබා දීලා තිනවා මරණ දඬුවම. ඉතින් එතකොට මේ විදියට මේ එක පාපතරයෙක් ඊයේ දිනේදී යාපනයේ මේ බන්ධනාගාරය තුල සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් සියදිවි නසා ගන්න මේ විදියට මේ පාපතරයා සමහර අවස්ථාවලදී හෙළිදරව් කරලා තියනවලු මට කවදාවත් මේ සිද්ධියෙන් පස්සේ නිදා ගන්න උනේ නැහැ. රාත්‍රියට නිින්ද යන්නේ නැහැලු. මොකද මෙවි පේනවලු මේ සිද්ධිය. එතකොට හිතන්න ඕනේ අවුරුදු දැන් මේක 2015 වෙලා 2026 අවුරුදු 11ක් තිස්සේ මේ පාපතරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙරි ඉපදෙවිද තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට අවුරුදු 11ක් විදවලා බැරිම තැන මේ විදියට බන්ධනාගාරය තුලදී සියදිවි නසා ගන්නවා. අවුරුදු 46 වයස. එතකොට හිතා ගන්න පුළුවන් මොන විදිහකට ඒකයි අපි කිව්වේ මොන විදිහකට ගැලවුණත් කොතනින් කොහොම ගැලවිලා ගියත් සබාදාමින් නම් ගැලවෙන්න වෙන්නේ නැහැ. තමන් කරන හොඳ නරක අනිවාර්යෙන්ම එන එක එනවම තමයි පස්සේ. ඉතින් හොඳම උදාහරණයක් මේ පාපතරයා කියලා තියෙන දේත් එක්ක මොන විදිහටවත් ගැලවෙන්න වෙලා නැහැ. අවසානයේදී අවුරුදු 46 දී සියදිවි නසාගෙන ජීවිතය සමගන්න වෙනවා. හැබැයි එකපාරටවත් නෙමෙයි මේ විදිහට අවුරුදු 11ක් තිස්සේ විඳවලා. අවුරුදු 11ක් තිස්සේ විඳවලා තමයි මේ විදිහට මේ සිද්ධියෙන් පස්සේ සියදිවි නසා ගන්න වෙන්නේ. ඉතින් මේක පාඩමක්. ඒ කියන්නේ මේ විදිහේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන පාපතරයෝ ඉන්නවා නම් මේක තමයි අවසානයේදී අත් වෙන ඉරණම. මේ ඉරණමට මුහුණ දෙන්න කැමති නැන්නේ මේ දේ කරගන්න වෙන්නේ නේ. මේක තමයි අවසානයේදී අත් වෙන ඉරණම. කොයි මොහොත කොහොම බේරෙන්න හැදුවත් සබාදාමෙන් බේරෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඕක තමයි යථාර්ථය. දැන් අපි දැක්ක අර බංග්ලාදේශයේ තව පාපතරේ තනිකර නරුමේ තමන්ගේ බිරිඳත් එක්ක එකතු වෙලා එහා පැත්තේ ගෙදර හිටිය දැරිවිය අවුරුදු 8ක සුරංගනාවියක් වාගේ දැරිවිය ගෙනලා දූෂණය කරලා බෙල්ල පවා වෙන් කරලා. ඉතින් එතකොට මුන් තනිකර මිනිස්සු කියන්න බෑනේ. තනිකර තිරසන්න. එතකොට මුන්ට දෙන්න ඕනේ දඬුවමවත් හිතා ගන්න බෑ. ඒ විදියට. ඒ තරම් කෝරයි. ඉතින් අවසානයේදී මොන දේ වුණත් සබාදාම විසින් මේ දේවල් විසඳනවා. ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යෙන් මේ යටින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න. ජය හින්ද්.